හායි කොහොමද ඔයගොල්ලන්ට? ඔන්න අද මං ආවා කාමරංග ජූස් එකක් අරගෙන. ඉතින් මේ හරිම රස පානයක් මේක නම් මාරම රසයි. හදලා බලමු ළමයි. චූටි කෑලි වලට මේ කාමරංගා ගෙඩි දැන් අපි කපා ගන්නවා. ওই කාමරංගා ඒ කියන්නේ ඉදිලා තියෙන එකයි ටිකක් ලාවට ඉදීගෙන එන එක. ඒ කියන්නේ කොළ පැහැයෙන් යුක්ත එකයි කහ පාට එකයි දෙකම එකට කපා ගන්න. හරිද? එතකොට තමයි මාරම රස. ඉතින් ඕකේ ඔය චූටි නාරටි ගතියක් තියෙනවනේ. අන්න ඒව ලාවට ඒ කියන්නේ ඒව කපා ගන්න. චූටියට ඒ නාරටි ඉවත් කරගෙන ඊට පස්සේ හොඳට පුංචි කෑලි වලට හොඳට කපා ගන්න. ඒ කපාගත්තු කෑලි ටික ඔන්න අපි බ්ලෙන්ඩර් ජාර් එකට දානවා. පුළුවන් තරම් හීනියට කපා ගන්න. ඒක තමයි හොඳම දේ. ඉතින් ওই විදිහට ඒ කෑලි ටික දාගෙන ඊට පස්සේ අපි ඕකට සීනි එකතු කරගන්නවා. හැබැයි ඕගොල්ලෝ අකමැති නම් සීනි එකතු කරන්න එපා. පානයක ඒ කියන්නේ ඒ ගෙඩිය නියම රස එන්න නම් අපි ඒ අනිකුත් දේවල් එකතු නොකර ඉන්න තරමට ඒ රස විඳින්න පුළුවන්. දැන් ඊළඟට අපි මේකට ලුණුත් බොහොම චුට්ටක් එකතු කරගන්නවා. ලුණුයි සීනි කියන දෙකම ඔයාලගේ කැමැත්ත අනුව තමයි එකතු කරන්න ඕනේ. නැතිවත් හරිම රසයි. ස්වභාවිකම රස තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි කූල් වෝටර් ටිකක් එකතු කරගන්නවා. ඉන් පස්සේ කාමරංගා පුංචි කෑලි ටිකයි සීනි ඉන් පස්සේ ලුණුයි එකතු කරගෙන මේ සීනි ලුණු කියන ඒවා හරිම චුට්ටයි එකතු කරගන්නේ. අර ඒ ස්වභාවික රස නැති වෙන විදිහට නෙමෙයි එකතු කරන්නේ. හැබැයි ඕගොල්ලන්ගේ රස අනුව මේ දේවල් එකතු කරන්න. ඉන් පස්සේ අපි දැන් මේක මේ සේරම ඒවා කූල් වෝටර් දාලා දැන් බ්ලෙන්ඩ් කරගන්නයි යන්නේ. මේක පොඩ්ඩක් පුංචි කෑලි වලට කපන්න කිව්වේ මේකේ චුට්ටක් නිකන් අර කෑලි ගතිය හිටිනවා. ඉතින් පුළුවන් තරම් අපි ඒක චූටි කෑලි වලට මේවා කරගෙන ඊට පස්සේ හොඳට අපි බ්ලෙන්ඩ් කරගන්නවා. හැබැයි ඕකෙදි පෙලක් අය ඔය යුෂ ටික බ්ලෙන්ඩ් කරලා පෙරා ගන්නවා. නමුත් ඇත්තටම රස අර චුට්ටක් කෑලි එකතු වෙලා ඉතුරු වෙලා යුෂත් එක්ක තියෙදි තමයි ඇත්තටම රස. මම නම් කවදාකවත් ඕක පෙරාගෙන බොන්නේ නැහැ. මොකද මේකේ ඇත්තටම රස තියෙන අර විදිහට හදපුවාම. ඉතින් අපි බ්ලෙන්ඩ් කරගෙන ඉවර වෙලා අපි ලස්සනට ග්ලාස් එකකට මේක දාගන්නවා. හරිම ලස්සන පාටක් තියෙන්නේ. මේක නම් හදලා බලන්න ඕන එකක්. ඒ තරම් මාර රසයි. ගෙදර තියෙනවා නම් අහක දාන්නේ නැතුව හදන්න. ඉන් පස්සේ අපි අයිස් කැට ටිකකුත් මේකට දාගන්නවා. ඉතින් ළමයි හදලා බලන්න හරිම රසයි.